බස්නාහිර පළාත ලංකාවේ අධිකම ජනගහනයක් පදිංචි කාර්යබහුලම පළාත. කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක තුල කෘෂිකර්මය ක්‍රියාත්මක කිරීම යනු බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට ලක්වන කර්තව්‍යයක්. වීවගාව මූලික කරගත් කෘෂිකර්මාන්තයේ යලමහ කන්න දෙක බස්නාහිර පළාතෙත් වගා කරනු ලබනවා. පසුගිය කන්නේට අනුව අක්කර 77,000කට අධික වීවගාව අපසරියක් සිදු කරන බස්නාහිර ජාතික සහල් නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දක්වනු ලබනවා. බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට තාක්ෂණය සහ දිරිගැන්වීම සිදු කරන වීවගාවේ අස්වනු ඉහළ නැංවීමට දායක වන බස්නාහිර පළාතේ ප්‍රමුඛතම ආයතනය ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ දිනවල ලංකාවේ වගේම බස්නාහිර පළාතෙත් වීවගාවට තිබෙන ප්‍රධානම ගැටලුවක් තමයි වල් ගොයම්. එසේත් නැත්නම් වල් වී. අපි කොහොමද අපේ වගාව වල් ගොයමින් බේරගන්නේ? මොනවද මේ වල් වී කියන්නේ? වගා කරන වී වර්ග වන වී දර්ශ සමග මුහුම් වීම මගින් සාමාන්‍යයෙන් අපි වගා කරන වී වර්ග වලට වඩා වෙනස් ලක්ෂණ තිබෙන වී වලට තමයි වල් වී කියන්නේ. කොහොමද අපි වල් වී හඳුනගන්නේ? වර්ධක අවධියේදී බොහෝ දුරට වල් වී සාමාන්‍ය වී වලට සමානයි. වල් ගොයම් පැසුණු පසු පහසුවෙන් හඳුන ගන්න පුළුවන්. බොහෝ විට වගා ගොයමට වඩා උසින් වැඩි. මල් පිපීම වගා ගොයමට වඩා කලින් සිදු වෙනවා. පැසුණු කරලින් ඇට ඉක්මනින් හැලීම සිදු වෙනවා. වල් වී බීජ බොහෝ විට තද පාටයි. කරලේ මල් එකවර පිපීම සිදුවන්නේ නැහැ. විවිධ අවස්ථාවල තමයි කරලේ මල් පිපීම සිදුවන්නේ. සාර්ථකව පාලනය කළහොත් ඔබ කිකුඹුරි වගේම යායි කුඹුරු වගා කළ නොහැකි තත්වයට වල් වී මගින්පත් වෙනවා. බස්නාහිර පළාත අද වන විට වල් ගොයම් තර්ජනයක් වී තිබෙනවා. කොහොමද අපි වල් ගොයම් පාලනය කරන්නේ? ඒක තමයි ගොවියෙක් විදිහට අපේ වැදගත්ම කාර්යය. වගාව සඳහා සහතික කළ බිත්තර වී පමණක් භාවිතා කරන්න. ඒක තමයි මූලික කාරණාව වෙන්නේ. කුඹුරේ තියෙන පසුගිය කන්නේ වැටුණු බීජ මගින් පැලවුණු සියලුම ගොයම් පැල බිම් සකස් කිරීම මගින් හෝ වල් නාශක යොදා විනාශ කරන්න. ඒකම වැදගත්ම කාර්යයක් තමයි වගාව පරීක්ෂා කරන්න. බොහෝ විට ගොවීන්ගෙන් ඉවත් වෙලා යන්නේ ගොවීන්ට බැරි වෙන දෙයක් තමයි වගාව පරීක්ෂා කිරීම. වගාව පරීක්ෂා කිරීම මගින් ඉක්මනින් පීදෙන ශාක, පර්ව දිග ශාක, ගැටවලින් මුල් ඇදුන ශාක, උසින් වැඩි ශාක, වෙනස් ලක්ෂණ ඇති කරල් සහිත ශාක ඉතා ඉක්මනින් ගලවා ඉවත් කරන්න ඕනේ. ඒ වගේම අස්වනු නිලීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර පිරිසිදුව භාවිතා කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි බිත්තර වී සඳහා වගාවක් කරනවා නම් අස්වනු නිලීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර පිරිසිදුව භාවිතා කරන්න ඕනේ. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් තියෙනවා. වී ගබඩා කරන පොලිසැක් මලු හොඳ පිරිසිදු තත්ත්වයේ තිබීම ඉතාමත් වැදගත්. බස්නාහිර පළාතේ වී වගාවට දායක වන ගොවි මහත්තයෙක් නම් ඔබ කළ යුතු පළමු කාර්යය තමයි තමා වගා කළ වී ප්‍රභේදයට හාත්පසින්ම වෙනත් වී වර්ගයක් තමා දුටුවහොත් එම වී පැලය වී පඳුර ශ්‍රේෂ්ඨයෙන් ඉතා ඉක්මනින් ගලවා ඉවත් කිරීම. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් තියෙනවා. තමන්ගේ කුඹුරේ හෝ තමන් කුඹුර අවට යායේ හෝ වගා කරන වී වර්ගයට වෙනස් ලක්ෂණ තියෙන වී වර්ග බහුලව තිබෙනවා නම් තම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය ඉතා ඉක්මනින් දැනුවත් කරන්න. ඒ මගින් තවත් මේ පිළිබඳ තාක්ෂණික කරුණු ඔබට දැනගන්න හැකියාව ලැබෙනවා. වල් වී පාලන ජාතික වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාතේ වල් වී පාලනයට විවිධ වැඩසටහන්
බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දැනටමත් සිදු කෙරෙමින් පවතිනවා. ඔබට තවදුරටත් විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකවලට අමතා තාක්ෂණික දැනුම ලබා ගැනීමට හැකියාව තිබෙනවා.